අද මම සාකච්ඡා කරන්නේ ධාරා විදුලිය කොටසේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල තෝරාගත්තු ප්‍රශ්න කිහිපයක් රචනා සහ ව්‍යුහගත රචනා 10 වසරේ 19 වෙනි එකකේ තමයි මේ ධාරා විදුලිය කොටස. ඉතින් මම ප්‍රශ්න සාකච්ඡාව අතරදිම ඊට අදාළ වෙන තියරි කොටසත් පැහැදිලි කරගෙන යන්නම්. මුලින්ම අපි ප්‍රශ්න කියවමු. දිග 2 සෙන්ටිමීටර වන P නම් නික්‍රෝම් කම්බියක ප්‍රතිරෝධය සෙවීම සඳහා ශිෂ්‍යයෙකු විසින් සකස් කරන ලද පඩිපතයක් රූපයේ දැක්වේ. R හා S මගින් දැක්වෙන උපාංගවලට අදාළ සම්මත පඩිපත සංකේත දක්වන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. තියෙනවා මෙතන තියෙනවා බැටරි, ඊළඟට ඇමීටරයක් තියෙනවා, ස්විච් එකක් තියෙනවා. ඊළඟ නික්‍රෝම් කම්බිය P කියන නික්‍රෝම් කම්බිය. අපෙන් අහන්නේ සම්මත පරිපථ සංකේත. R කියන්නේ ඇමීටරය, S කියන්නේ අපේ බැටරි. එතකොට මේ වගේ සම්මත පරිපථ සංකේත ඇමීටරයේ සම්මත පරිපථ සංකේතයන් දෙන්නේ මෙහෙම. රවුමක් මැද A අකුර. එතකොට අපේ බැටරි වල වියලි කෝෂ වල පරිපථ සංකේත මෙහෙම ඇඳලා අග්‍ර දෙක ධන ඍණ කියලා අවශ්‍ය නම් ලකුණු ගන්න පුළුවන්, නැති වෙනස් ගැටලුවක් නැහැ. දිග ඉර ධන, කෙටි ඉර ඍණ. ඊළඟට තව අපේ සම්මත පරිපථ සංකේත තියෙනවා. වෝල්ට් මීටරේ. ඇමීටරේ වගේම මෙතන සඳහන් කළා නෑ වෝල්ට් මීටරේ. මම ඒ වගේ පරිපථ සංකේත ටිකක් අඳින්නම්. වෝල්ට් මීටරේ ඇමීටරේ වගේමයි මැද රවුම ඒකේ V වෝල්ට් මීටරේ. ඊළඟට ස්විචය මෙතන තියෙනවා. මේකේ සම්මත පරිපථ සංකේතය අඳින්නේ මෙහෙම. මේව තමයි ස්විචේ පරිපථ සංකේතය. ඊළඟට තව ප්‍රතිරෝධ මෙහෙම සංකේතකින් තව මේ විදිහට කොටුවක සංකේතකින් දක්වනවා ප්‍රතිරෝධ ගත්තාම ප්‍රතිරෝධ වර්ග තුනක් තියෙනවා. ස්ථිර ප්‍රතිරෝධ ඊළඟට විචල්්‍ය ප්‍රතිරෝධ හා ආලෝක සංවේදී ප්‍රතිරෝධ කියලා ප්‍රතිරෝධ වර්ග තුනක් තියෙනවා. විචල්්‍ය ප්‍රතිරෝධ, ස්ථිර ප්‍රතිරෝධ සහ ආලෝක සංවේදී ප්‍රතිරෝධ. එතකොට මගේ සංකේත වෙනස් මම ඒ ටික වෙනම ලියන්නම්. ප්‍රතිරෝධවල පළවෙනි එක විචල්්‍ය ස්ථිර ප්‍රතිරෝධ. ස්ථිර ප්‍රතිරෝධ තමයි මම මුලින්ම ඇන්දේ. මේක මේ විදිහට දක්වන්න පුළුවන් මේ කොටුව සලකුවෙන්. ඊළඟට විචල්්‍ය ප්‍රතිරෝධවල සංකේතය මේ වගේ කොටුවක් තියෙනවා. ඊළඟට මේ වගේ ඊතලයක් මැදින් යනවා. ඒකම මේ අර කොටුවකිනුත් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ආලෝක සංවේදී ප්‍රතිරෝධ. ආලෝක සංවේදී ප්‍රතිරෝධ. ඒකේ සංකේතය රවුමක් තියෙනවා. ඊළඟට අර ආලෝකය සංවේදීත්වයට මේ වගේ ඊතල යක් තියෙනවා. ඒක ඒ වගේම අර කොටු සැලකිනුනොත් අපිට අඳින්න පුළුවන්. මේක තමයි ප්‍රතිරෝධවල මේ පරිපථ සටහන් වල අඳින්නේ. සම්මත පරිපථ සංකේත. මම අමතරව කිව්වේ. ඊළඟට අහනවා මේ පරිපථයේ දෝෂයක් ඇත. ඒ කුමක්ද සඳහන් කරන්න. මොකද්ද මේකේ තියෙන දෝෂය? දෝෂය මෙතන පැහැදිලිව ඔයගොල්ලෝ පේනවා ඇති. එතන අග්‍ර මේ බැටරි සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? මෙතන සම්බන්ධ වෙලා තියෙන ඍණාග්‍රයට ඍණාග්‍රෙම සම්බන්ධ වෙලා. එහෙම සම්බන්ධ වුණාට ධාරාවක් ගමන් කරන්න බෑනේ. විභවාන්තරයක් ඇති වෙන්න එපා සන්නායකකින් ධාරාවක් ගමන් කරන්න. එහෙනම් ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රයේ ඍණාග්‍රයට. මෙතන ඍණ සම්බන්ධ වෙලා ඊළඟට මේ නික්‍රෝම් කම්බියට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? බැටරි දෙක මෙතන එක අග්‍රයට සමාන අග්‍රයට සම්බන්ධ වෙලා නික්‍රෝම් කම්බිය මෙතනත් ධන ආයේ මේ පැත්තත් ධනනේ. ධන තිබ්බම ධාරාවක් ගමන් කරන්නේ නෑනේ. ඒ හින්දා මේක වැඩ
කියන්නේ මෙතන වැරදි මේ බැටරිය සම්බන්ධ වෙලා තියෙන ආකාරය. එක් කෝෂයක ඍණාග්‍රය අනෙක් කෝෂයේ ඍණාග්‍රයටම සම්බන්ධ වෙලා තියෙන එක දෝෂයක්. එතකොට දැන් කම්බියටත් ඒ වගේ එකම අග්‍ර සමාන අග්‍ර තිබ්බහම විභවාන්තරයක් ඇති වෙන්නේ නැහැ, විභව බැස්මක් ඇති වෙන්නේ නැහැ. එතකොට ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒක අපි ලියන්න ඕනේ එක් කෝෂයක ඍණාග්‍රය අනෙක් කෝෂයේ ඍණාග්‍රයටම සම්බන්ධ වී ඇති නිසා ධාරාවක් නොගලයි. එතකොට ඊළඟ ප්‍රශ්නය අහනවා පරිපථ දෝෂය නිවැරදි කරගන්නේ කෙසේද? නිවැරදි කරගන්න අපි හරි නිවැරදිව අග්‍ර සම්බන්ධ කරන්න ඕනේ මේ කෝෂයේ. එක් කෝෂයක ධනාග්‍රය අනෙක් කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ කිරීම. අපි මේ පරිපථය දැන් මේකේ රූප සටහන් වලින් ගත්තාම මෙතන මේක ධන අග්‍රය මේක ඍණ අග්‍රය. ධන ඍණ මේ දෙක සම්බන්ධ වෙන්න ඕනේ. මේ තියෙන විදිහට සම්බන්ධ වුණාට විභවාන්තරයක් ඇති වෙලා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එක් කෝෂයක ධනාග්‍රය අනික් කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ කිරීම මගින් මේ පරිපථයට විභවයක් ලබා දීලා පරිපථය තුළින් ධාරාවක් ගමන් කරවන්න පුළුවන්. පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. නිවැරදි කරන ලද පරිපථය තුළින් ගලන ධාරාව ඇම්පියර් 1.5ක් නම් P කම්බියේ ප්‍රතිරෝධය සෙවන්නේ. ගණනය සඳහා රූපයේ දෙය දත්ත යොදා ගන්න. නිවැරදි කරන ලද පරිපථය තුළින්. එතකොට මේ කෝෂවල සම්බන්ධය හරියට තියෙන්න. අපි මේ කෝෂ සම්බන්ධ කරේ කොහොමද? ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් නේ. ඒ හින්දා මේක සමස්ත විභවය කීයද? අපි මේ යොදන වෝල්ටීයතාවය ධාරාවක් ගමන් කරන්න. V අගය. V අගය මේකේ විභවය 1.5 ඒවා දෙකක්. බැටරි දෙකක් තියෙනවානේ. 1.5 වෝල්ට් 2 3 වෝල්ට් V අගයක්. විභවයක් වෝල්ට් 3 V වෝල්ටීයතාවයක් අපිට මේ P කම්බිය හරහා අපිට ලැබෙනවා. අපින් අහන්නේ ප්‍රතිරෝධය. ධාරාවක් දන්නවා විභවයක් දන්න ප්‍රතිරෝධය හොයන්න තියෙන්නේ. අපේ පොදු මේ ධාරාවේ තියෙන ප්‍රධානම සමීකරණය V සමානයි IR සමීකරණය දාලා අපිට ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. අපි ආදේශ කරමු මේකට. අපි R උක්ත කරගෙන ඉමු එහෙම ලේසිනේ R උක්ත කරගත්තාම V බෙදීම I. V වෝල්ට් 3යි I 1.5 ඇම්පියර්. උත්තරේ එනවා 2යි ඒකකය ඕම්. ඕම් 2යි. P නම් කම්බියේ නික්‍රෝම් කම්බියේ ප්‍රතිරෝධය ඕම් 2යි. ඊළඟට අහලා තියෙනවා සංඥායකක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක දෙකක්. සංඥායකක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක කීයක් තියෙනවද? සාධක 3ක් තියෙනව නේද? පළවෙනි එක තමයි අපි ගත්තොත් සංඥායකයේ හරස්කඩ වර්ගඵලය. සංඥායකයේ හරස්කඩ වර්ගඵලය ඊළඟට සංඥායකයේ දිග සංඥායකයේ සෑදී ද්‍රව්‍ය. මම පොඩ්ඩක් පැහැදිලි කරනවා මේක. ප්‍රතිරෝධය කෙරෙහි බලපානවා මේ සංඥායක ප්‍රතිරෝධය කෙරෙහි සංඥායකයේ දිග. පළවෙනි එක ගත්තොත් සංඥායකයේ දිග. මේ සංඥායකයේ දිග කොහොම වෙද්දි මේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ? සංඥායකයේ දිග වැඩි වෙන ප්‍රතිරෝධයට මොකද වෙන්නේ? ප්‍රතිරෝධය සංඥායකයේ දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඊළඟට සංඥායකයේ හරස්කඩ වර්ගඵලය. සංඥායකයේ හරස්කඩ වර්ගඵලය කියලා මම මෙහෙම ලියන්න දක්වන්න. සංඥායකයේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? ප්‍රතිරෝධය අඩු වෙනවා. මේක සංඥායකයේ දිග අනුලෝම සමානුපාතික වෙන ප්‍රතිරෝධයත් එක්ක සංඥායකයේ හරස්කඩ වර්ගඵලය ප්‍රතිරෝධයත් එක්ක ප්‍රතිලෝමවයි සමානුපාතික වෙන්නේ. තව එකක් තියෙනවා. ඒ තමයි මේ සංඥායකයේ හැදිලා තියෙන ද්‍රව්‍යය. සංඥායකයේ
සන්නායකයේ සෑදිලි ද්‍රව්‍ය. සන්නායකයේ සෑදිලි ද්‍රව්‍ය. මේ සන්නායක සෑදිලි ද්‍රව්‍යයේ එක ගුණයක් තියෙනවා මේක වෙනස් වෙන. ඒ කියන්නේ එක දැන් අපි ගත්තොත් එක සමාන දිගක් තියෙන එක සමාන හරස්කඩ වර්ගඵලයක් තියෙන වර්ග දෙකක කම්බ දෙක. ඒ කියන්නේ ලෝහ දෙකක කම්බ දෙකක් ගත්තාම ඒ දෙකේ ප්‍රතිරෝධ වෙනස්. දිගත් සමාන හරස්කඩ වර්ගඵලයක් සමානයි. මේකට හේතුව මේ ප්‍රතිරෝධකතාවය. මේ ලෝහ වලට අනන්‍ය ඒ සාධන සන්නායක ද්‍රව්‍ය මත අනන්‍ය දෙයක් තමයි මේ ප්‍රතිරෝධකතාව කියන එක. ප්‍රතිරෝධකතාව. ප්‍රතිරෝධකතාව නිසා මේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. මොකද මේ ධාරා කියන්නේ යම් එක ලෝහ වලින් ගමන් කරන ධාරා වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම ලෝහේ නම් ගැටලුවක් නෑ. ලෝහ වර්ග අනුව මේ සන්නායක තුලින් ගමන් කරන ධාරා වෙනස් වෙනවා. ඒ හින්දා ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒකට හේතු වෙන්නේ මේ ප්‍රතිරෝධකතාවය කියන ගුණය. හරි. ඊළඟ ප්‍රශ්නට යමු. ඒ බලපාන සාධක දෙකක් ඒ තුනෙන් දෙකක් ලියවනම් හරි හරස්කඩ වර්ගඵලයේ ටික එහෙම නැත්නම් සන්නායක සෑදිලි ද්‍රව්‍ය. සාධක දෙකක් ලියන්න. ඊළඟ ප්‍රශ්නේ සෙන්ටිමීටර 6ක් දිග නික්‍රෝම් කම්බික ප්‍රතිරෝධය 6 ඕම් වේ. ඊට සඳහන් කළ P කම්බිය හා මෙම 6 සෙන්ටිමීටර දිග කම්බිය භාවිත කර සමක ප්‍රතිරෝධය 1.5ක් වන ප්‍රතිරෝධකයක් සකස් කර පඩිපතේට සම්බන්ධ කළ යුතුය. මෙම කම්බවල ප්‍රතිරෝධය අනුව සමක ප්‍රතිරෝධය 1.5යි ඕම් ලබා ගන්නා ආකාරය සුදුසු ගණනය කිරීමක් මගින් පෙන්වනවා. මෙතන අහන්නේ සමක ප්‍රතිරෝධය 1.5ක් ගන්න කොහොමද? P කම්බිය ප්‍රතිරෝධය අපි හොයාගත්තා. එතන ඕම් දෙකයි ඕම් කියලා P කම්බිය හොයාගත්තා. ඊළඟට මේ සෙන්ටිමීටර 6ක් දිග නික්‍රෝම් කම්බිය ප්‍රතිරෝධය 6යි ඕම්. කොට සමක ප්‍රතිරෝධයට අපි R කියලා ගත්තොත් දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් මේ ප්‍රතිරෝධ සම්බන්ධ කිරීම අනුව පඩිපතේට ප්‍රතිරෝධය සම්බන්ධ කරන්නේ කොහොමද කියන ආකාරය අනුව තමයි මේ වෙනස් වෙන්නේ සමක ප්‍රතිරෝධය. ආකාර දෙකක් තියෙනවා අපේ ප්‍රතිරෝධයක පඩිපතයකට ප්‍රතිරෝධ සම්බන්ධ කරන එකක් සමාන්තරගතව සම්බන්ධ කරන්න පුළුවන්. සමාන්තරගතව ඊළඟට ශ්‍රේණිගතව. මම ඒක ටිකක් විස්තර කරලා දෙන්නම්. විස්තර සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක අපි ශ්‍රේණිගතව ගමනින්ම ශ්‍රේණිගතව හරි සමාන්තරගතව අනිත් එක. මේ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේදී මොකද්ද වෙන්නේ? ශ්‍රේණිගතව සම්බන්ධ කරද්දී මේ අපි ප්‍රතිරෝධකේ හරහා මුළු ධාරාවම ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියන ප්‍රතිරෝධකය මේ ආකාරයට අපි සාමාන්‍ය සම්බන්ධ කරන්නේ. ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් තමයි මේක. එතකොට පරිපාතය තුලින් ගමන් කරන මුළු ධාරාවම මේ ප්‍රතිරෝධකය හරහා මේ ප්‍රතිරෝධ දෙක හරහාම ගමන් කරනවා. සම්පූර්ණ ධාරාව. ශ්‍රේණිගත සම්බන්ධ කිරීමද කොහොමද වෙන්නේ? නෙමෙයි සමාන්තරව සම්බන්ධ කිරීම. සමාන්තර සම්බන්ධ කරගද කිවි. සමාන්තරව සම්බන්ධ වෙන්නේ මේ විදිහට එකම විභවයක් ලැබෙන්නේ. හැබැයි ගමන් කරන ධාරාව වෙනස්. මේ අතර විභවයන් වෙනස් වෙනවා. මෙතන මේ එන ධාරාව ප්‍රතිරෝධ දෙක අතර බෙදිලා යනවා. ප්‍රතිරෝධ දෙක අතර බෙදී යන ආකාරයට සම්බන්ධ කිරීම. කියන ධාරාව ප්‍රතිරෝධ අතර බෙදී යනවා. ප්‍රතිරෝධ අතර බෙදී යෑම. මෙතන දැන් ශ්‍රේණිගතව සම්බන්ධ කරද්දී මේ ප්‍රතිරෝධ දෙකේ I කියන එක මේ දෙකට පොදුයි.
මේක දැන් මෙතනින් ගමන් කරන I ධාරාව මේ දෙකට යන්නේ වර්ග දෙකකින්. I1 I2 කියලා අපිට ලියන්න පුළුවන්. I සමානයි I1 ධන I2. මේක එළියට එන්නේ I ධාරාවක්. ප්‍රතිරෝධ හරහා දෙකට බෙදලා ආයෙකට සම්බන්ධ වෙනවා. එතකොට I සමානයි I1 ධන I2 කියලා අපිට ධාරාවට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේ දෙකෙන් මේක ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේදී I ධාරාව මේ දෙකින්ම යනවා. වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට දැන් ප්‍රතිරෝධ සම්බන්ධ කරාම අපිට සමක ප්‍රතිරෝධය හොයාගන්න සමීකරණයක් තියෙනවා. මම මේක ඔප්පු කරන්න නම් යන්නේ නැහැ. මේ ඔයගොල්ලෝ සමීකරණක මම මතක තියාගන්න ඕනේ. ඔප්පු කරන්න මම මේ තියරි තමයි පැහැදිලි කරේ. සමීකරණ ගත්තාම ශ්‍රේණිගත. ශ්‍රේණිගත සම්බන්ධ කිරීමේදී අපි සමක ප්‍රතිරෝධයට R නෝට් කියන එක ගමු. R නෝට් සමානයි මම ලියන පැහැදිලි ඇති කියලා හිතනවා. මේ අපි මේකට ගමුකෝ capital R1 capital R2 මේකට ගමු capital R1 capital R2 මුළු සමක ප්‍රතිරෝධයට ශ්‍රේණිගතව සම්බන්ධ කළ සමක ප්‍රතිරෝධයට capital R1 ධන capital R2 මේක තමයි සමක ප්‍රතිරෝධය. එතකොට ප්‍රතිරෝධවල එකතුවක් තමයි වෙන්නේ. ඊළඟට මෙතන සමාන්තරගතව සම්බන්ධ කරන සමක ප්‍රතිරෝධ වලට වෙන්නේ. එක සමීකරණයක් තියෙනවා. ඒකට ලියමු මෙන්න. එක යට R නෝට් කියන්නේ සමග ප්‍රතිරෝධය. එක යට R1 එකතු කිරීම එක යට R2. මේක තමයි සමග ප්‍රතිරෝධය හොයන අපි මේ සමාන්තරගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙද්දි ඒකේ සමග ප්‍රතිරෝධය හොයන්නේ. මේක දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕන කරුණක් මේ විශේෂයක් තමයි මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරාම සමස්ත ප්‍රතිරෝධවල එකතුවම තමයි මේ ශ්‍රේණිගත සම්බන්ධ කිරීමේ මුළු සමක ප්‍රතිරෝධයට එන්නේ. හැබැයි සමාන්තරගතව මේ ප්‍රතිරෝධ සම්බන්ධ කරාම ඒ සම්බන්ධ කරපු මේ R1 R2 අගයන්ටත් වඩා කුඩා අගයක් තමයි මේ සමක ප්‍රතිරෝධයට එන්නේ සමාන්තරව සම්බන්ධ කරාම. ඒ කියන්නේ මේ R නෝට් කුඩයි R1 වලටත් වඩා. ඊළඟට R නෝට් R2 වලටත් වඩා කුඩයි. දැන් මේ R1 R2 ඒ අගයන් දෙකේ මේ කියන්නේ R1ට යම් අගයක් තියෙනවා නම් R නෝට් ඊට වඩා අඩුයි. ඒ කියන්නේ අවම අගයක් තමයි මේ සමක ප්‍රතිරෝධ මේ සමාන්තරව සම්බන්ධ කරාම මේ ප්‍රතිරෝධ සම්බන්ධ කරාම සමකයේ එන්නේ අඩු අගයක් සමාන්තරගතව සම්බන්ධ කරාම. ඒක තමයි මෙතන මේ අහන්නේ අපිට කොහොමද මේක සම්බන්ධ කරන්න කියලා. දැන් 1.5 නේ මෙතන තියෙන්නේ. එතන තියෙන 1.5. එතකොට 1.5 6 ඕම්ටත් වඩා කුඩයි 6 ඕම්ටත් වඩා කුඩයි 2 ඕම්ටත් වඩා කුඩයි. දැන් අනිවාර්යෙන් මෙතන මේ සමාන්තර තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ ගණනය කිරීමකින් පෙන්වන්න කියලා. ඒ කියන්නේ අපි සමාන්තරගතව සම්බන්ධ කරාම සමක ප්‍රතිරෝධය හොයන ක්‍රමයට මේ ගණනය කිරීම කරන්න ඕන. අපි ලියමු මේ සමීකරණේ 1යට R නෝට් කියලා මම ගන්නවා සමකයට R1 ධන R2. එතකොට 1යට R නෝට් සමානයි R1 එකට අපි ගමු 6 ඕම් එක ගමුකෝ. ඊළඟ P කම්බිය 2 ඕම්. 2 ඕම් එක අපි හොයාගත්තනේ. අපි දැන් මේක සුළු කරොත් R නෝට් පොදු හරයක් ගත්තාම 6යි 1 3ත් එක්ක යන්නේ 4 බෙදීම 6. ඊළඟට මේක උඩට මාරු කරමු. R නෝට් ආවහම 6 උඩට 4. මේක බෙදුවාම 1.5 ඕම්. එතකොට මේ උත්තරේ මේනවා අපි මේ විදිහට සමාන්තරගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරාම මේ සමක ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන්. අපි එක් ගණනයකින් ඔප්පු කරා. ඊළඟට සමක ප්‍රතිරෝධය 1 ඕම් ලැබෙනකොට කම්බි දෙක ඉහත පරිපය සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේක අහන්නේ ඒක තිලේසි සමාන්තරගතව සම්බන්ධ කිරීම. සමාන්තරගතව සම්බන්ධ කිරීම. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් කියලා තියෙනවා. ගුරුවරයෙකු විසින් සිසුන්ට පහත දැක්වෙන ද්‍රව්‍ය හා උපකරණ සපයන ලදී.
නික්‍රෝම් කම්බි දඟලයක් තියෙනවා වියලි කෝෂ 4ක්, ඇමීටරයක්, ස්විචයක්, වෝල්ට්මීටරයක්, ධාරා නියාමකයක් හා සම්බන්ධ කරනවා. රූපයේ දැක්වෙන නික්‍රෝම් කම්බි දඟලයේ දෙකළවර විභවාන්තරයක් සහ එතුළින් ගලා යන විද්‍යුත් ධාරාව අතර සම්බන්ධතාවය පරීක්ෂා කිරීම සඳහා එම සිසුන් විසින් සකසන ලද ඇටෝමික අසම්පූර්ණ පරිපථ සටහනකි. අසම්පූර්ණ පරිපථ සටහනක් වියලි කෝෂ පරිපථයට සම්බන්ධ කර ඇති ආකාරය කුමන නමකින් හැඳින්වේද? මේක අර ඕම් නියමය ඔප්පු කිරීමේ පරීක්ෂණයක් තමයි මේක තියෙන්නේ. අපිට දීලා තියෙනවා මේ අසම්පූර්ණ පරිපථ සටහනක් මෙතන මේ ඉස්තරක් තියෙන x හා y වල. මම පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ ගැන නෙමෙයි වියලි කෝෂ පරිපථයට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙහි විදිහට වියලි කෝෂ මේ විදිහට සම්බන්ධ කරන්නේ කොහොමද? මේකට කියන්නේ ශ්‍රේණිගතව. මෙන්න ශ්‍රේණිගතව කියලා ලියමු. ඊළඟට x හා y අග්‍ර අතරට සම්බන්ධ කළ යුතු උපකරණයේ සම්මත සංකේතයේ පරිපථ සටහනේ අඳින්න. x හා y වලට මොකක්ද? අපි බලමු මේ සටහන් වලින් මොකක්ද තියෙන්නේ කියලා. v කියන්නේ මම කලින් වෝල්ට් මීටරේ. වෝල්ට් මීටරේ හරි. ඒක සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ නික්‍රෝම් කම්බි දගරේ මේක සංකේත කරලා තියෙන්නේ. ඒකත් හරි. ඊළඟට වියලි කෝෂ. වියලි කෝෂ අතරත් වියලි කෝෂ ටික තියෙනවා. ඒකත් හරි. ළඟට මේක මොකද? ධාරා නියාමකයක්. විචල්්‍ය ප්‍රතිරෝධකයක්. විචල්්‍ය ප්‍රතිරෝධකයකට ධාරා නියාමකය ගන්න පුළුවන්. ඒකත් හරි. සම්බන්ධක කම්බි හරි. ස්විචයක් තියෙනවා. ස්විචෙත් හරි. එතකොට ඉතුරු මොකක්ද? ඇමීටරේ. එතකොට ඇමීටරේ සංකේතය අපිට මුලිනුත් ආව මේක අඳින්න. මෙතන පරිපථය ඔයගොල්ලෝ ඒ අක්කර ඔහොම අඳින්න ඇමීටරේ. ඊළඟට ප්‍රශ්නේ මෙම පරිපථයට ධාරා නියාමකයක් සම්බන්ධ කරලා ඇති. නමෙන්ම ධාරා නියාමකය කිව්වහම උගලන්ට අදහසක් ඉන්නුනේ ධාරාව පාලනය කිරීම. තමයි මෙතන වෙන්නේ. අපි මේකට සම්පූර්ණ උත්තරයක් ලියනවා නම් නික්‍රෝම් කම්බි දංගලය තුලින් ගන්න ධාරාව වෙනස් කර ගැනීමට සහ එහි විභවාන්තරය වෙනස් කර ගන්න. මෙතනින් ගන්න ධාරාව වෙනස් වෙද්දී V = IR නේ. ධාරාව වෙනස් වෙනකොට විභවාන්තරයත් වෙනස් වෙනවා. ඒකට අපිට ලියන්න පුළුවන් ධාරාව වෙනස් කර ගැනීමට කියලා ලියන්න ගැටලුවක් නැහැ. හැබැයි අර දෙකම ලියවත් ප්‍රශ්නයක් නෑ. එකක් ලියවට ගැටලුවක් නැහැ. මුලින්ම අපි ලියන්න ඕන පළවෙනි එක නික්‍රෝම් කම්බි දංගලය තුලින් ගන්න ධාරාව වෙනස් කර ගැනීමට හා එහි විභවාන්තරය නික්‍රෝම් කම්බිය තුල විභවාන්තරය වෙනස් කරගන්න. මොකද අපි පරීක්ෂණය කරාම අපි V වෝල්ට් මීටරයේ පාඨාංකයේ අගයයි ඇමීටරයේ පාඨාංකයයි දෙකම ගන්න ඕනේ. එතකොට ඒ දෙකම වෙනස් වෙනවා මේ ධාරා නියාමකයේ අපි පොඩි සුළු වෙනස් කීම් කරමුහම. ඒ හින්දා ඒක ලියන්නක හොඳයි. දංගල තුලින් ධාරාව වෙනස් කර ගැනීමට හා විභවාන්තරය වෙනස් කර ගැනීමට. ඊළඟ ප්‍රශ්නේ නිවැරදිව පරිපථය සම්පූර්ණ කිරීමෙන් පසුව දිගු වේලාවක් ස්විචය සංයුත කර තැබුවොත් ඇතිවිය හැකි තත්ත්වයක්. මේ පරීක්ෂණය කරද්දී අපි ස්විචය සංයුත කළා ඉක්මනට ආයෙ නැවත විවෘත කරන පාඨාංක ලබා ගන්න සැනින්න. එහෙම කරන්න හේතුව මොකක්ද? මේ නික්‍රෝම් කම්බි කියන්නේ අධික ප්‍රතිරෝධයක් තියෙන කම්බියක්. මේ ප්‍රතිරෝධය වැඩි වෙන තරමට මේක උෂ්ණත්වය රත් වෙනවා. කම්බි රත් වෙන එක ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන්. එක දිගට ධාරාව ගමන් කරද්දී කම්බිය රත් වෙනවා. මේ රත් වෙන එක රත් වුණාට පස්සේ අපේ මේ ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන්. පරිසර සාධක නිසා අපේ මේ ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් මේක නියත නික්‍රෝම් කම්බිය තුළ නියත ප්‍රතිරෝධයක් තියෙනවා කියන එකනේ අපි මේ දැන් මේ පරීක්ෂණයෙන් කරන්නේ. ඒ හින්දා උෂ්ණත්වයක් නියතව තබා ගන්න. අපි මේකට ලියන්න ඕනේ උෂ්ණත්වය වෙනස් වීම වළක්ව ගන්න. අපි ලියන්න ඕනේ නික්‍රෝම් කම්බි දඟලේ උෂ්ණත්වය ඉහළ යාම නවත්වා ගැනීමට. එහෙම නැත්නම් නික්‍රෝම් කම්බි දඟලේ උෂ්ණත්වය නියතව තබා ගන්න කියලා ලියන්න ඕනේ. නික්‍රෝම් කම්බි දඟලේ උෂ්ණත්වය නියතව තබා ගැනීමට ඊළඟ ප්‍රශ්නේ පරීක්ෂණයෙන් ලද පාඨාංක ඇසුරෙන් අඳින ලද V එරෙහි I ප්‍රස්ථාරය මෙහි දැක්වේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමයෙන් නිරූපණය වන කුමන භෞතික රාශිය?
මේ ප්‍රස්ථාරය ඔයගොල්ලෝ අපි පරීක්ෂණය කරද්දී අඳින්න ඕනේ ප්‍රස්ථාරේ දත්තවලින්. මේ අනුක්‍රමණය මොකද නිරූපණය වෙන්නේ? අනුක්‍රමණය කියන්නේ ගෙතුස් අනුක්‍රමණය V බෙදීම I. V බෙදීම I කියන්නේ මොකද්ද? R. අනුක්‍රමණය නිරූපණය වෙන්නේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය. ඕම් නියමය අපි ගත්තොත් ඕම් නියමය ඔප්පු කරන්න තමයි මේක කරන්නේ. ඕම් කෙනේ ජෝර්ජ් සයිමන් ඕම් කියන විද්‍යාඥයා තමයි මේ ඕම් නියමය හොයාගත්තේ. ඒකට අනුව තමයි අපි කලින් පාවිච්චි කරන සමීකරණ ගොඩනගන්නේ V සමානයි IR. V සහ I වෙනස් වෙනවා. හැබැයි R නියත වෙනවා. ඒකින් තමයි මේ වගේ අනුක්‍රමණයක් අපිට ලැබෙන්නේ. මම ඕම් නියමයේ කෙටිය මතක් කරොත් සන්නායකයක උෂ්ණත්වය නියත විට. මේක උෂ්ණත්වය කියන එක වැදගත් දෙයක්. ඒකයි මෙතන අපි මේ සංයුත කරලා විවෘත කරලා ඉක්මනට මේ උෂ්ණත්වය කියන එක නියතව තබා ගන්න උත්සාහ කරන්නේ. සන්නායකයක උෂ්ණත්වය නියත විට එම සන්නායකය තුලින් ගල ධාරාව එහි දෙකළවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. ධාරාව එහි දෙකළවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ තමයි ඕම් නියමයේ සන්නායකයක උෂ්ණත්වය නියත විට එම සන්නායක තුලින් ගල ධාරාව එහි දෙකළවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. ඒක තමයි ඕම් නියමය. අහලා නැහැ මම අර පොඩක් මතක් කිරීමක්. ඊළඟ ප්‍රශ්නේ මෝටර් රථ බැටරියක වෝල්ටීයතාවය 12 වෝල්ට්ය සඳහන් කර ඇත. මේ බැටරිය සමන්විත වන්නේ වෝල්ටීයතාව 2 වෝල්ට් බැඳින විද්‍යුත් කෝෂ 6කිනි. බැටරිය තැනීම සඳහා කෝෂ 6 සංයුක්ත කර ඇති ආකාරයෙන් පරිපථ සංකේත භාවිත කරමින් අදින. අනිවාර්යයෙන් මේක දෙකේ ඒව 6ක්. ඒවා තමයි 12 වෝල්ට් ඉන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. අපි සම්බන්ධ කරන තිය ආකාරය මෙතන මම අඳින්නම්. කයි එකයි මම අඳින එක පැහැදිලි ඇති කෙරෙද මම පහලින් අඳින්නම් එහෙනම්. මෙතනින් අඳින්න 2යි 3යි 1 2 3 4යි 5යි 6යි. මේක තමයි සම්බන්ධය දක්වන්න. 1 2 3 4 5 6 6 හරි. මේක තමයි පරිපථ සංකේත භාවිතයෙන් අඳ දක්වන්න ඕන. මෝටර රථයේ ප්‍රධාන ලාම්පු දෙක සර්ව සම වෙන අතර ඒ කියන්නේ ප්‍රතිරෝධ සමානයි කියන අදහස තමයි සර්ව සම කියන්නේ. ඒවා බැටරියට සම්බන්ධ කර තිය ආකාර රූපේ දැක්වේ. මේක තමයි 12 වෝල්ට් බැටරිය. අපි බලමු ලාම්පු දෙක සම්බන්ධ කර තිය ආකාරය. ලාම්පු දෙක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? මෙහෙම සම්බන්ධ වෙනවා නම් අපි මේකට කියන්නේ මොකද්ද? සමාන්තරගත. අපි ලියන්න ඕනේ සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා කියලා. සමාන්තරගතව. ප්‍රශ්නේ එම ලාම්පු බල්බ දෙක සම්බන්ධ කළ හැකි අනෙක් ආකාර රූප සටහනකින් දක්වන්න. අනිත් ආකාරය තමයි ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව කොහොමද සම්බන්ධ කරන්නේ? මේ විදිහට බල්බය ශ්‍රේණිගත සම්බන්ධ. මේක රූප සටහනකින් ඔකුළු දක්වන්න ඕනේ. ලාම්පු බල්බ දෙක දී ඇති රූපේ දක්වා ඇති ආකාරයට සම්බන්ධ කිරීමේ වාසිය මොකක්ද? ඒ කියන්නේ රූපේ දී ඇති ආකාරය කියන්නේ මේ ආකාරයට සම්බන්ධ කරගන්න ලැබෙන වාසිය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. මොකද්ද වාසිය? මම දැන් ගත්ත මේක රූප පරිපථ සටහනකින් දැන් එක බල්බයක් පිච්චුණා කියලා හිතමුකෝ. එතකොට දැන් මේ බල්බේ මේ එක බල්බයක් පිච්චුණා. මේක නෑ කියලා හිතමු. මේක පරිපථයට සම්බන්ධ වුණාම ධාරාවක් එතනින් එහාට ගමන් කරනවද? එතන අවහිර වෙනවනේ මෙතනින් එහාට ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එතකොට එක බල්බයක් පිච්චුණොත් බල්බ දෙකම පත්තු වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. දැන් මේකේ බලන්න. මේකේ මේ බල්බේ පිච්චුණා කියලා හිතමුකෝ. එතකොට ධාරාවට මේක සංවුත වුණොත් මෙහෙම ගමන් කරන්න පුළුවන් නේද? මෙතන අවහිර වුණා කියලා මේ ගැටලුවක් නෑනේ. එක බල්බයක් හරි දැල් වෙනවනේ. අන්න ඒක තමයි වාසිය. එක් බල්බයක් දෙවි ගියද අනෙක් බල්බය දැල් වේ. දැන් ශ්‍රේණිගතව සම්බන්ධ කරාම වෙන්නේ එක බල්බයක් හරි දිනුනොත් සමස්ත පරිපථේ තව බල්බ කීය මෙතනින් එහාට. කියන්නේ එක බල්බයක් හරි මේ මොකද්ද? විසන්ධි මේ කියන්නේ
දැවි ගියොත් ඉතුරු බල්බ කීයක් තිබ්බත් සේරම ටික දැන් ශ්‍රේණිගතව සේරම බල්බ 10ක් සම්බන්ධ කළාම 10ම පත්තු වෙන්නේ නැහැ. මොකද මෙතන විවෘත වීමක් තමයි වෙන්නේ. මෙතන පිච්චුනට පස්සේ ධාරාව ගමන් කරනවා. එතකොට මේක මෙතන විවෘත පරිපථයක් වගේ තමයි තියෙන්නේ. ඒ හින්දා ඒක අවාසියක් ශ්‍රේණිගතව සමාන්තරගතව සම්බන්ධ කරාම එක් බල්බයක් දැල්වෙ කියලා අනෙක් බල්බ දැල්වෙනවා. තමයි ලියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ලාම්පු බල්බ දෙකෙහි සමක ප්‍රතිරෝධය ගණනය කරන්න. ලාම්පු බල්බ දෙකේ සමක ප්‍රතිරෝධය. එතකොට මේක සමාන්තරගතව තමයි තියෙන්නේ. මම මෙතන පෙන්නන්නම්. සමාන්තරගතව. අර මුලින් කිව්වා වගේ සමාන්තරගත ප්‍රතිරෝධය අපි හොයන්නේ එකයට R සමීකරණ R නෝට් දාලා මම ආයේ සමීකරණ ලියන්නේ කෙලින්ම ආදේශ කරන්න. 1 2 ඕම් ප්‍රතිරෝධ සමානයි සර්ව සම එක ලාම්පේ ප්‍රතිරෝධ 2 ඕම් කියලා දීලා තිනවා. මේක සුළු කරනවා. භාගයේම දෙකක් කොහොමත් 1යි. 1 ඕම් තමයි මෙතන සමක ප්‍රතිරෝධය. ඊළඟට යතුරු වසා පරිපථයේ ක්‍රියාත්මක වෙන විට එක් ලාම්පු බල්බයක් කරහා ගමන් කරන විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව හොයන්න තියෙන්නේ එක් ලාම්පු බල්බයක් කරහා. මෙතන ගත්තාම අපි මුලින්ම හොයන්න ඕනේ සමස්ත මෙතෙන්ට එන I ධාරාව මොකක්ද කියලා. I ධාරාව I ධාරාව දැන් මේ ප්‍රතිරෝධ සමානයිනේ. එතකොට මේ I ධාරාව සමානව බෙදෙනවා. I බෙදීම දෙකක්. ඒ කියන්නේ මේ යන I ධාරාවෙන් භාගයක් තමයි මේ එක බල්බයක් කරහා ගමන් කරන්නේ. අපි ගත්තොත් සමස්ත ධාරාව එතෙන්ට එන සමස්ත ධාරාව අපි හොයමු. V සමානයි IR සමීකරණයෙන් I ගන්න V බෙදීම R. වෝල්ටීයතාවය අපි ගත්තා අපි මෙතන 12යි වෝල්ට්. 12යි වෝල්ට්. එතකොට සමක ප්‍රතිරෝධය අපි හෙව්වා. අපි සමක ප්‍රතිරෝධය තමයි මෙතනට ගන්නෙ. සමක ප්‍රතිරෝධය 1යි ඕම්. ධාරාව 12යි ඇම්පියර්. අපෙන් අහන්නේ එක් ලාම්පු බල්බයක් කරහා. එක් ලාම්පු බල්බයක් කරහා එක බල්බ් එකක්. එක බල්බයක් කරහා 12 බෙදීම 2 සමානයි 6යි ඇම්පියර්. උත්තරේ එන්නේ 6යි ඇම්පියර්. 12යි ඇම්පියර් ලියලා හරියන්නේ නැහැ. සමහර අයට මේක හදන්න හැටි දන්න වෙනකොට මේ පියවර කරන අමතක වෙනවා. අපරාධේ මේ ලකුණ අහිමි වෙනවා. දැන් මේකට ලකුණක් හම්බ වෙනවා. එක බල්බයක් අල්ලලා කිව්වම 6යි ඇම්පියර් කියන එක ලියන්න ඕනේ. ඊළඟට එක් බල්බයක් දැල්වී ගියහොත් අනෙක් බල්බය හරහා ගමන් කරන ධාරාව ගණනය කරන්න. එක බල්බයක් පිච්චුනොත් මොකද වෙන්නේ? මං අතන මේක දැන් කලින් ඇන්දා පිච්චුනහම මොකද වෙන්නේ කියලා. මේක පිච්චෙනවා. එතකොට මේ වගේ එකක් නෑ කියලා තමයි අපි සලකන්න ඕනේ. එතකොට ධාරාව මෙහෙම ගමන් කරනවා. මෙතනින් එතකොට සමස්ත ධාරාව ගමන් කරනවා. හැබැයි දැන් මෙතන ගත්තාම ඒ කියන්නේ මෙතනින් එන සමස්ත ධාරාව කියන්නේ ධාරා බෙදීමක් වෙන්නේ මේ පරිපථයට එන මේ ධාරාව ගමන් කරනවා. හැබැයි සමක ප්‍රතිරෝධයට මොකද වෙන්නේ? දැන් මෙතන අපි ගණන් කරේ ගණනය කරේ සමක ප්‍රතිරෝධය. ඒ කියන්නේ බල්බ දෙකම තියෙන ලැබෙන ප්‍රතිරෝධය. මෙතන එක බල්බයයි තියෙන්නේ. එතකොට එක බල්බයක ප්‍රතිරෝධය කීයද? 2 ඕම් නේද? මෙතන එක බල්බයක් තියෙන හින්දා 2 ඕම්. සමක ප්‍රතිරෝධ තව ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ වෙච්ච හින්දා තමයි 1 ඕම් උනේ. එහෙනම් අපි මෙතන R විදිහට ගන්න ඕනේ. මේ අපේ මේ කියවෙන ප්‍රශ්නේ පස්වෙනි කොටසට R විදිහට ගන්න ඕනේ 1 ඕම්. අපි ධාරාව හොයමු. අපෙන් අහන්නේ ධාරාව නේද? ඔව් ධාරාව. එකම ධාරාව බලමු. V සමානයි IR. V යගේ කිසිම වෙනසක් නැහැ. වෝල්ටීයතාවය 12යි වෝල්ට්ම තමයි. ඒතර ප්‍රතිරෝධය 2 ඕම් කියලා තමයි ගන්නෙ. 1 ඕම් ගන්න බෑ. මොකද එක බල්බයක් පිච්චුනේ හින්දා. එතකොට 2 ඕම් 6යි ඇම්පියර්. එකම ධාරාව තමයි උත්තරේට ආවේ. හැබැයි මේ ප්‍රශ්නේ සුළු වෙන හින්දා මෙහෙම ආවේ. නැත්තම් අපි අනිවාර්යෙන්ම සමක ප්‍රතිරෝධය කලින් එකයි සමක ප්‍රතිරෝධය එතකොට ප්‍රතිරෝධය අඩු වෙලා ආවේ. දැන් අර බල්බේ පිච්චුන හින්දා එක ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් උනේ. මෙතන දැන් සමාන්තරගත කතාවක් නැහැ. ශ්‍රේණිගත තියෙන්නේ. ඒ හින්දා මේක තමයි උත්තරේ. එම්පියර්. මම හිතනවා මම අද සාකච්ඡා කරපු ප්‍රශ්න ටික තේරෙන්න ඇති කියලා.
අපි ඊළඟ තවත් දවසක තවත් ප්‍රශ්න ටිකත් එක්ක සම්බන්ධ වෙමු. ක්ලාස් වල වැඩි දියුණු තොරතුරු මම ගෲප් එකේ දාන්නම්. ඔයගලන්ට ක්ලාස් එකේ ගෲප් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දිගටම ඒකක වශයෙන් මේ පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ වගේම මේ පළාත් පේපර්ස්